ඔන්න ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අද මගේ දවල්ට අපි මේ විදිහට තමයි ඉතින් උයා ගන්න යන්නේ. ඔන්න මං වනදා ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැන්දක් විතර එකතු කරා. මං අද උයා ගන්න යන්නේ මාළු. ඉතින් අපේ අද දවල් කෑම වේලට උයා ගන්න යන જાති තමයි. ඔන්න ඒකට ඊදුණු ගෙඩියක් කපලා එකතු කරනවා. ඒකට මොන්න අමෝනියදි සාම්ප කරටින් කැඩලා කරන එකතු කරා. මේ තියෙන්නේ මාළු තමයි. මම පහේ ඔක්කොම මේකට දැන් මේ අත ගාලා ටික වෙලාවක් කියලා තිබුණා. ඔන්න දැන් ලුණු ටික පොඩ්ඩක් ටෙම්පරාදු වුණාට පස්සේ මම මාළු ටික එකට එකතු කරා. මම දැන් පොඩි වෙලාවක් මේක වහලා තැම්බෙන්න තියෙනවා. ඔන්න දැන් ඒකට අර මාළු අතගාලා තිබිච්ච පහේ තිබුණානේ මේ වාජනේ. ඒකට වතුර ටිකක් දාලා ඒක හොඳට හොදලා ඒ ටික එකතු කරලා මේක මාළු එක තැම්බෙනකල් පහලා තියෙනවා. ඊට පස්සේ අපි පොන්චි තියෙනවා. පොන්චි මාළුව හදාගන්න. ඔන්න මම දැන් පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාලා ඔන්න අප පොඩ්ඩක් දාගත්තා. පොන්චි මාළුව යගන්න තමයි යන්නේ ඉතින් යාළුවනේ. ඊට පස්සේ ඒකට අමු මිරිස් සාම්පතාර තේජ පොරොන්දු කොටේ ini kemudian kita coba kotak kalawan පොන්චි මාළුව හදන්නේ ඉතින් මම පොඩ්ඩක් තෙලේ තම්බලා පිටිකිරි පොඩ්ඩක් දාලා තමයි හදාගන්නේ. මේ සැරට හදන්නේ මාළු යුවහන්ද. ඊට පස්සේ පොන්චි ටික එකතු කරනවා. පොන්චි ටිකට මම කලින් පහේ ටික අත ගාලා පොඩි වෙලාවක් තියලා තිබුණා. දැන් අපි පොන්චි ටික පොඩි වෙලාවක් වහලා තියමු තැම්බෙන්න. අනේ ආලුවනේ දැන් පොන්චි ටිකක් අදියල්ලන්න වගේ ආවා. කොළ පාටට ගන්න ඕනේ පොන්චි. ගොඩක් වෙලා පොන්චි තම්බන්නත් වෙනවා. ඒකට මිටිකිරි විතරයි මම එකතු කරේ යාළුවනේ. ඉතින් මේ කිරි ටික පොඩ්ඩක් නැටුවට පස්සේ පොන්චි ටික හරි. එහෙනම් ඉතින් බලමු අපි තව මොනවාද අද දවල් කෑම වේලට එකතු වෙන්නේ කියලා. දැන් මාළු එකත් හරි. ඔන්න යාළුවනේ අද අපේ දවල් කෑම එක මෙන්න මේ විදිහට තමයි හැදුනේ. සුදුපත් තිව්වා, මාළු මිරිසට හදුවා, පොන්චි කිරට හදලා සම්බෝලයක් හැදුවා කොළ වර්ගයක්. මෙහි කියන්නේ නම් බැක්ටෝනිස් කියලා. බලන්නකො ඉතින් අද බත් එක
තියෙනවා ඉතින් තව જાති දෙකක්. අපි පාපඩනොත් බෙදලා මිරිස් කරලකුත් බෙදගත්තා ඉතින්. කොළ මැල්ලුම් අනිවාර්යෙන් කන්න ඕනේ නේ ඉතින්. අපි අද කොළ සම්බෝලයක් හැදුවා. හදලා අන්න පාපඩනොත් බෙද්දා. ඊට පස්සේ තව තියෙනවා මිරිස් කරල් ටිකක්. ඔන්න ඉතින් බලන්නකෝ අද දවල් කෑම එක ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න ඉතින්. මෙන්න මේ විදියට තමයි ඉතින් අද දවල් මගේ කෑම එක හැදුවේ ඉතින්. එහෙනම් ඉතින් යාළුවනේ ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. මගේ YouTube channel එකට like කරන, comment කරන, මාව subscribe කරපු හැමෝටම ගොඩක් ආදරේ. ලස්සන හදවත් ටිකක් ඉතින්. එහෙනම් හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්. ආයෙ අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.